තෙරුවන් සරණයි ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම ඉතින් අද මම මේ පැමිණිලා ඉන්නේ ලංකාවේ තියෙන අති සුන්දරණීය වූ රමණීය වන ගැහැපක ඉදි කරලා තියෙන ලංකාවේ තියෙන ඉපරිණිම ආරණ්‍ය සේනාසනයක් වන කළුගල පුරාණ ආරණ්‍ය සේනාසනයේට ඉතින් මම මේ ආරණ්‍ය සේනාසනයේට පැමිණලා ඊයේ උදෑසන එහි වැඩවසන මහා සංඝරත්නයේ යම් වෛද්‍ය කටයුතු සඳහා රුධිර සාම්පල ලබාගෙන ඊට අනතුරුව තමයි මම මේ සුවිශේෂී වූ සිත්කලු ආරණ්‍ය සේනාසනයේ සිට මෙවැනි වීඩියෝවක් ඔබ සැම වෙනුවෙන් ඔබගේ හිතසුව පිණිස ගෙනීමට තීරණය කළේ. ඉතින් මේ ආරණ්‍ය සේනාසනය හරිම සුන්දරයි. මුළු හාත්පසින්ම ඝන වනාන්තරයෙන් වට වෙලා තියෙන සුන්දර පරිසර පද්ධතිය තුල ගොඩනගලා තියෙන හරිම ලස්සන සුන්දර සිත නිවනගත සනසන සිත් සනසන සුන්දරණීය ආරණ්‍ය සේනාසනයක් කියලා අපිට මේ කළුගල පුරාණ ආරණ්‍ය සේනාසනය හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ ආරණ්‍ය සේනාසනය මැදින් ගලා බසින ඒ සිසිල් දියදහර මෙම ආරණ්‍ය සේනාසනයට චමත්කාරයක් ගෙන දෙනවා සේම මේ ආරණ්‍ය සේනාසනය හාත්පසම සිසිල් ගතියකින් යුක්ත කරනවා. ඉතින් මේ ආරණ්‍ය සේනාසනයේ මම දැන් ඉන්නේ මේ බුද්ධ මන්දිරයේ තියෙන ඉහළ මහලේ. ඉතින් ඒ ඉහළ මහලේ සිට අපි හාත්පස දර්ශනය නිරීක්ෂණය කරන විට මේ වගේ අති රමණීය වූ සුන්දර දසුන් සහිත පරිසර පද්ධතියක් අපට දැක ගන්නට පුළුවන්. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.